හරිම අමාරුයි ඉන්න රස්නේ හොඳටම අද. මගේ ජීවිතයේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න කදුරි ජීවිතේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හලෝ කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් මම ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ කදුරියට මාළු පැටව ගේන්නේ කොහොමද? මාළු පැටව ගේන්න කලින් අපි දැල් බලලා ඒව මූදට දාලා සකස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එක ඉස්සරහට. තව ඔයාලට කියන්න ඕන මගේ මේ වීඩියෝ බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. අපි හදන්නේ දැන් මුලින්ම දැල් ටැංකුවට ගිහිල්ලා ඒ කියන්නේ දැල් තියෙන ගබඩාවට ගිහිල්ලා දැල් තෝරගෙන අද කිව්වා කොටු දෙකකට මාළු වෙනවා කියලා. ඉතින් කොටු දෙකකට මාළු වෙනවා කියන්නේ අනිවාර්යෙන් අපි පොඩි දැල් දෙකක් බලලා ඒ දැල් දෙක කොටු වලට දා ගන්න ඕන. දැන් හදන්නේ දැල් ටැංකුවට ගිහිල්ලා දැල් දෙකක් අරගෙන ඒවා චෙක් කරන්න. ඒ කියන්නේ හිල් තියද කියලා බලන්න තමයි හදන්නේ. හිල් තියෙන ඒව මහලා හරියට හදා ගන්න ඕන දැල්. ඉතින් ඔන්න ඔය ඉස්සරහා තියෙන එක තමයි අපේ දැල් ටංකුව. ඒ කියන්නේ පොඩි දැල් තියෙන්නේ මේකේ. මේකෙන් ඉතින් දැල් දෙකක් අරගෙන දැල් බලන තැනට ගිහිල්ලා දැල් දෙක එන චෙක් කරගමු. යමු එන්න. පොඩි දැල් උනත් ඇත්තටම ඉතින් මේ බරයි. කරන්න දෙයක් නැහැ. ඉතින් වැඩකට ආවම වැඩේ කරගන්න වෙනවා. මොකද මාළු ටික එන්න කලින් අපි මේ ටික බලලා කොටු වලට දාලා රෙඩි කරලා තියා ගන්න ඕන. ආපු ගමන් මාළු සවුත්තු වෙන්න කලින් මාළු ටික කොටු වලට බා ගන්න ඕන හින්දා. මේ පාර දීවර ඇග්‍රීමන්ට් ආපු අය ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. මොනවද කදුරියේ කරන්න තියෙන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මගේ ඉස්සෙල්ලා වීඩියෝ වල තියෙනවා සමහරක් දේවල් කොහොමද කදුරියේ වැඩ කරන්නේ මොනවද තියෙන්නේ කියලා. ඒ වීඩියෝත් පොඩ්ඩක් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තව තියෙන දේවල් අනිවාර්යයෙන්ම මම වීඩියෝ වලින් අරන් එන්නම් ඔයාලට. ඒවත් බලන්න අනිවාර්යෙන්ම. අපේ මේ පොඩි දැල් තියෙන්නේ එහා පැත්තේ කදුරියේ. එහා පැත්තේ කදුරියේ දැල් බලන්න විදියක් නැහැ. කියන්නේ චෙක් කරගන්න විදියක් නැහැ. ඉඩ නැහැ. ඒකින්ද අපි මේ පැත්තේ කදුරියට ගෙනලා තමයි දැල් ටික චෙක් කරන්නේ. ඒකින්ද අපිට ඉතින් ගොඩබිම වගේ නෙමෙයි. මොකද ඉතින් ඇවිදගෙන යන්න බෑනේ. වතුර තියෙනවනේ. ඒකින්ද ඉතින් බෝට්ටුවෙන් තමයි හැමතිස්සෙම ගමන සිද්ධ වෙන්නේ. අර පැත්තෙන් මේ පැත්තට ගියත් බෝට්ටුවෙන් තමයි හැමදේම කරගන්න තියෙන්නේ. අපි දැන් එහෙනම් දැල් චෙක් කරන්න පටන් ගමු. මේ දැල් වල උනත් තියෙන එක එක සයිස්. ඒ කියන්නේ පැටවුන්ට, සාමාන්‍ය පැටවුන්ට, ලොකු ඇවුන්ට කියලා සයිස් තියෙනවා. මේ දැන් අපි බලන්නේ පොඩිම සයිස් එකේ දැලක්. මොකද පොඩි මාළු තමයි අද ගේන්නේ. ඒකෙන් හින්දා පොඩි දැලක් තමයි අද බලන්න කිව්වේ. දැල් එක දැලක් නෙවෙයි දැල් දෙකක් බලන්න කිව්වා. අපි දැන් දැල් දෙක බලන් තමයි ලෑස්ති වෙන්නේ. දැල බලනකොට වුණත් අපිට දැල බලා ගන්න පහසු වෙන්න අපි ඒක හදා ගන්න ඕන. මොකද අපිට දැල බලාගෙන යනකොට එතකොට අපිට හිතා ගන්න බෑනේ මේක කෙලවරක් වෙන්නේ කොහොමද කියලා. ඒකින්ද අපි මේකේ පොඩි මාක්කයක් පවා තියා ගන්න ඕන කොහොමද දැල ඉවර වෙන්නේ කියලා. එතකොට අපිට වැඩේ කරගෙන යන්න ඉස්සරහට ලේසි. ඔන්න මම දැන් හදන්නේ දැල බලා ගන්න ලේසි වෙන්න දැල එක කොනක් ගැට ගහ ගන්න. එතකොට අපිට ඒ කොනෙන් ඉස්සෙල්ලාම බලාගෙන යනකොට අන්තිමටත් ඒ කොන හම්බ වෙනවා නම් දැල බලලා ඉවරලා. එතකොට දැල බලලා ඉවරයි. ඒකෙන් තමයි අපි දැනගන්නේ දැල බලලා ඉවරයි කියලා. එතකොට ඒක අපිට ඇත්තටම ගොඩක් ලේසි. නැත්තම් මොකද මේක මෙහෙම බලාගෙන යනකොට අපිට පටලැවෙන්න තියෙන ඊට ප්‍රමාණය වැඩි. මේවා ඉතින් අපි ඇත්තටම ඉගෙනගෙන ආපු දේවල් නෙවෙයි. මේවා කාලයක් කරලා ඉගෙනගෙන තමයි මේ දැල් වුණත් අපිට පස්සේ කාලෙක මෙහෙම බලන්න පුළුවන් උනේ.
මොකද මම ඉස්සර ඇත්තටම දැලක්කක් බලන්න දන්නේ නැහැ. තව කියන්න ඕන මේ පොඩි තෙල් බලන්න හරිම අමාරුයි. මොකද පොඩි හිල් තියෙන්නේ. ඒකේ හින්දා හරිම හිමින් ඕන බලන්න. එක හිලක්වත් තිබුණොතින් මාළු යන ප්‍රමාණය ගොඩක් වැඩි. මොකද ගොඩක් පොඩි මාළුනේ ගේන්නේ. ඒකේ හින්දා යන ප්‍රමාණය වැඩි. මොන දැන් මට දැලේ හිලක් තිබිලා වුණා. ඉතින් දැන් මම එන්න මෙහෙමයි දැලේ හිලක් තිබුණොත් ඒක අපි මහගන්නේ. මේක හරියටම මහගන්න ඕන. මොකද බාගෙට මැහුවොත් මේක වතුරට දැම්මට පස්සේ අනිවාර්යෙන් ලිහෙනවා. ලිහුනොත් මාළු ටික ඉතින් මුහුදට යනවා. ඒකින් හින්දා මේ මහන එක හරියටම තදට මහගන්න ඕන. හරිම අමාරුයි ඉන්න රස්නේ හොඳටම අද. පේනවනේ වටපිටාවේ ඇති. හොඳටම රස්නේ වැටලා තියෙන්නේ. දාඩිය බේරෙනවා අද නම්. කොරියාවේ ඉතින් ගිම්හාන කාලය කියලා කියන්නේ ගොඩක් රස්නේ. ඉතින් මේ රස්න කාලේ තමයි ඇත්තටම කඳුළු වල ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ. සීතල කාලේ ඇත්තටම වැඩ සිද්ධ වෙනවා අඩුයි. ඉතින් රස්නේ කියලා කරන්න දෙයක් නැහැ. අපිට වැඩ ටික කරන්න වෙනවා. ඔන්න දැන් අපි අර ගත්තු දැල් දෙක බලලා ඉවරයි. දැන් අපි හදන්නේ මේක නවාගෙන කදුරියට ගිහිල්ලා දැල කොටු දෙකට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මෙහෙම ඉතින් නිතරම වැඩ කරන තැන වීඩියෝ එකක් ගේන්නේ. ලංකාවෙන් කොරියාවට කවුරු හරි ඉන්නවා නම් ඒ අයට පොඩි හරි අදහසක් මේකෙන් ගන්න පුළුවන් වෙන හින්දා කවදාවත් මුහුදක වැඩ කරපු නැති අපි සල්ලි වෙනුවෙන් රටකට ඇවිල්ලා මෙහෙම වැඩ කරන්න වෙන එක ගැන එතනම ඉතින් දුකයි මොනව කරන්නද ඉතින් හැමෝම නැති බැරි හින්දා තමයි ඉතින් රටකට ඇවිල්ලා සල්ලි කීයක් හරි හම්බ කරන් ගේමක් ගහන්න හදන්නේ. ඒ ගේමක් ගහන හැමෝටම හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ රටකට ඇවිල්ලා කට්ටක් කාලා ගේමක් ගහලා ඔයාලා හම්බ කරන සල්ලි ඉතුරු කරලා වැඩදායි දෙයක් කරන්න කියලා. මොකද මං ගොඩක් දකිනවා මෑත කාලෙදී නිකන් නිකරුණේ රට ඇවිල්ලා හම්බ කරන සල්ලි ටික නිකරුණේ නාස්ති වෙලා යනවා. එහෙම කරන්න එපා. අපි කන කට්ටට උපරිම සාධාරණයක් කරන්න කියලා මම ඔයාලගෙන් අනිවාර්යෙන් ඉල්ලනවා. අපි මේ කන කට්ටට උපරිම සාධාරණයක් කරොත් ස්වභාව ධර්මයෙන් පවා එකට අපිට විසඳුම් දෙනවා. මෙන්න මේව තමයි මම අර ඉස්සර කිව්වේ දැල් වලට දාන ගාල්. ඒ ටිකත් බෝට්ටුවට දාගෙන අපි යමු මුදට දැල් ටික දාන්න. අද පොඩ්ඩක් මුහුදේ හුලන් තියෙනවා. ඒකෙන් හින්දා පොඩ්ඩක් අද කතුරිය පැද්දෙනවා. ඔයාලට සමහර විට වීඩියෝ එකේ පේනවා ඇති. ඔන්න දැන් අපි දැල කොටු දෙකට දාන තමයි හදන්නේ දැල් දෙක. බලමු අපි කොටු දෙකට දාන්නේ කොහොමද කියලා.
ඔන්න දැන් මම හදන්නේ අර කොටුවට දාපු දැල් ටිකට දැල අරහෙට මෙහෙට යනවට ගල් දාන්න තමයි හදන්නේ. මම කිව්වේ අර ගල් වගේක් තියෙන හදලා තියෙනවා කියලා. ඒ ගල් ටික කොන් ටිකට දාගෙන යන්න තමයි හදන්නේ. ඒ දැම්මහම දැල අර රැල්ලට පැද්දෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මාළු තැලෙන්න බලනවා මේ හරියට ගල් දැම්මේ නැති වුණොත් එහෙම දැල් ටිකට. ඔන්න ෆයිනලි මාළු ටික කදුරියට ආවා. දැන් මාළු ටික පාන ගමන් තමයි තියෙන්නේ කොටුවලට. මෙන්න මේ ලොරියේ තියෙන ටැංකිය වල තමයි මාළු ඉන්නේ. ගොඩක් පොඩි පැටවු තමයි ගෙනාවේ මේ පාර. මෙන්න මේ බකට් එකට දැම්මට පස්සේ මාළු පැටවු ටික අර බටේ දිගේ කොටුවට යනවා. ඔන්න ඔය පේන්නේ දැන් ඔයාලට මාළු ටික වතුරත් එක්ක ඒ කොටුවලට ඇවිල්ලා වැටෙනවා. ගොඩක් සේෆ්ටි මේ වැඩේ. මොකද බකට් වලින් බානවට වැඩිය මෙහෙම හෝස් එකකින් බානකොට ගොඩක් සේෆ්ටි. ඒ කියන්නේ අදිසියෙන්වත් බකට් එකක් විසල වැටුනොත් අපරාධේ සේරම මාළු ටික මුහුදට යනවා. මෙහෙම හෝස් එකක් දැම්මට පස්සේ ගානට කොටුවට ඇවිල්ලා වැටෙනවා. ඔන්න දැන් වැඩේ ඉවර වීගෙන යන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා එක්ක කවුරු හරි කොරියාවට එන්න බලන් ඉන්නවා නම් ඒ යාළුවටත් මේක ෂෙයා කරන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙන්න. ඔයාලට හැමෝටම ජය වේවා.